කුලියාපිටියේ පොලිස් නිලධාරීන් මහත්තුරු පිරිසක් ගෙදරකට ගිහින් එක්තරා පුද්ගලයෙක්ට පහර දෙන සිදුවීමක් මේ දවස්වල සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා. ඔබ මුලින්ම දැක්කේ එම දර්ශන සහිත වීඩියෝ පටයයි. යම් කිසි සුළු පිරිසක් නිසා මුළු මහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටම ඇත්තටම කැරලා. දිනෙන් දින යම් සිද්ධීන් මේ වගේ අපිට දක්නට අසන්නට ලැබීම කනගාටුවට කරුණක්. නීතිය සුරකින නීතිය ආරක්ෂා කරන මුල්ම තැන ශ්‍රී ලංකා පොලිසිය. ඔවුන් සම්බන්ධව හොඳ තීරණයක් ගනී කියලා මහජනතාව විදිහට අපි බලාගෙන ඉන්නවා. මොකද මෙම සිදුවීමට නිවැරදි විසඳුමක් නොලැබුණොත් මේ වගේ සිද්ධි දිගින් දිගටම තවත් වැඩි වේවි. එම වීඩියෝ පටය දැක්කහම ඇත්තටම ඔවුන් නරක වචන පාවිච්චි කරනවා. ඒ වගේම ඔවුන් අතේ පොළු තියෙනවා, පොළොවලින් පහර දෙනවා, ඒ වගේම සිගරට්. එතකොට මෙහෙම ඇත්තටම ගෙදරකට ගිහිල්ලා මෙහෙම මිනිස්සුයෙකුට පහර දෙන්න පුළුවන්ද? මෙතන ඉන්නවා නිලධාරීන් පිරිසක්. ඔවුන් සම්බන්ධව ඇත්තටම තීරණයක් ගත යුතුයි. දැන් සාමාන්‍යයෙන් අපි ගමේ කොටේ ගහගත්තොත් අප නැතුව හිරේ. බැරි වෙලාවකත් ඔහුගේ ස්ථාන මාරුවක් ඔහුට හම්බුනොත් එම වැරද්ද නැවත ඔහු අතින් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොලිසියේ ඉහළ නිලතල දරන අය මීට වැඩිය වගකීමෙන් වැඩ කරන්න වෙනවා. අපි ඕන තරම් දැකලා තියෙනවා, දකින්නවා, අහනවා, ලැබෙනවා. කොච්චර හොඳ කට්ටිය ඉන්නවද? ඊටාම සුළු පිරිසක් චූටි දෙනෙක් තමයි ඔය වගේ හැසිරෙන්නේ. එම පහර දෙන පුච්චලයා ඔහු යම්කිසි කාරණාවකට ඔහු වැරදිකාරයෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි හිතමු ඔහු වැරදිකාරයෙක් කියලා. මොනවා හරි ප්‍රශ්නයකට අපි දන්නේ නැහැ. අපි දන්නේ උඩ ගහනවා විතරයි. ඒත් ඔහුව අත්අඩංගුවට ගන්න වෙනම වැඩපිළිවෙලක් තියෙනවානේ පොලිසියකට. ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්නේ නැති විදිහට නීතිමය, ඒක පෞද්ගලික කාරණාවක් වෙන්නේ නැතුව ඒක නීතිමය කටයුත්තක් විදිහට කරනවා නම් ඒක හොඳයි.